සුබ උදෑසනක් සියලුම දෙනාට. අපි අද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ශුද්‍ර කුඩා ව්‍යාපාරිකයින්ගේ සංගමයේ අද අපිත් එක්ක මේ මාධ්‍ය හමුවට එකතු වෙනවා. අපි YouTube නාලිකාව හැටියට අද අපි ආරම්භ කරනවා Blue Ocean ආයතනයේ. අපිත් එක්ක අද එකතු වෙනවා මේ සඳහා Sinopec එකේ තෙල් බෙදුම්කරුවන්ගේ නියෝජිතයින්, ඒ වගේම IOC බෙදුම්කරුවන්ගේ සංගමේ සභාපතිතුමා සහභාගී වෙනවා. ඒ වගේම මධ්‍යම පළාත් හෝටල් සංගමේ නියෝජිතයින් සහභාගී වෙනවා. ආයෝජන කලාපයේ පල්ලේ කැලේ ඒ කර්මාන්ත අංශයේ ලේකම්වරයා සහභාගී වෙනවා. ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය සම්බන්ධ වෙනවා. උසස් ඉදිකිරීම් මේජර් ඇන්ඩ් ස්පෙෂලිස්ට් කන්ස්ට්‍රක්ෂන් ආයතනයෙන් අපේ අධ්‍යක්ෂකතුමා සහභාගී වෙනවා. වෘත්තිකයන් වෙනුවෙන් ડોક્ટર මේනක, ඒ වගේම දේශීය වෛද්‍ය විශේෂඥ ડોક્ટર කැලුම් වීරසිංහ, ඒ වගේම ශ්‍රී ලංකා අපනයන ව්‍යාපාරිකින් සංගමය. දැන් මේ සංගම් සේරම අපි එකතු වෙලා තියෙන්නේ මේ චේම්බර් එකත් එක්ක. සමහරක් අය කියනවා ලංකාවේ වාණිජ මණ්ඩලයේ පවා කියනවා වාණිජ මණ්ඩලයේ පමණයි ලංකාවේ තියෙන්නේ, එහෙම වෙන එකක් නැහැ කියලා. ඔබ මාධ්‍යයට කියලා තියෙනවා. මගෙන් සමහරක් මාධ්‍ය මගෙන් මේ අපේ ලයිසන් එක ඉල්ලනවා. අපි මේවා රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒ නිසා CC එක කියන්නේ ඒගොල්ලෝ විතරයි ලංකාවේ වාණිජ මණ්ඩලයක් හැටියට තියෙන්නේ කියලා. ඔය එක වෙන්න පුළුවන්. ඒ වුණාට ලංකාවේ සමාගම් රෙජිස්ටර් පනත යටතේ අපි මේක රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒ නිසා කාටවත් බෑ අපේ වාණිජ මණ්ඩලයේ ශුද්‍ර කුඩා ව්‍යාපාරිකයින්ගේ වාණිජ මණ්ඩලයේ හැටියට අපි ලියාපදිංචි කරලා තියෙන එකක් විවේචන කරන්න බෑ කාටවත්. මම මේක මාධ්‍යයෙන් දැනට මාස 6කට කලිනුත් මම මේ සහතිකපත් පෙන්නුවා. ඒක තමයි අපේ මේ දාලා තියෙන රෙජිස්ටර් නම්බර් එකත් එක්ක. ඒ නිසා ඒක බලධාරීන්ට බලා ගන්න පුළුවන්. එහෙම කියන ගමන් අපි කියනවා අද ඉඳලා මේ වාණිජ මණ්ඩලයේ මේ සියලුම කර්මාන්ත සහ සංගම් එකතු වෙලා අද ඉඳලා අපි මේ YouTube නාලිකාව ආරම්භ කරනවා. ඔබට බොහොම ස්තුතියි. මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා Blue Ocean සමාගමේ සභාපති අපේ තුමිලන් මහත්මයාට වචන කීපයකින් ඉංග්‍රීසි භාෂාවෙන් මේ වචන කීපයකින් අමතන්න කියලා. Good morning everyone. We are starting our YouTube channel, maybe subsequently media channel for our MSME Chambers of Sri Lanka. This is nothing personal. We want to take this industry to the next level. Industry mean overall industry. As Susanda stated now, there are many associations and members who have contributed to this nation, including the so much of foreign currency. Now they have financial and social distress. Therefore, we would like to bring up all these families and their next generation members to certain living standard without migrating from this country. Therefore, we want to have our media own channel to express our genuine view to the public without any suppression or hiding for any other reason. Thank you very much. So we have a media unit will establish, and today onward our YouTube channel will be officially launched by our head of media, Mr. Susanda Liyanarachi. සුබ උදෑසනක්. ඔයගොල්ලන් දැනටමත් දන්නවා මේ ව්‍යායාමයේ මොකක්ද කියලා. මේ ව්‍යාපාරය අපේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත මහතාත් අපේ සභාපතිතුමත් දැනටත් ඒක හඳුන්වලා දුන්නා. අපි මේ කරන්න යන්නේ මොකක්ද කියන එක. අපි කවුද කියන එක අපි හැමෝම දන්නවා. මේ රටේ ඉන්න ව්‍යවසායකත්වයේ තමයි අපි මේ කතා කරන්නේ. ඒ ව්‍යවසායකත්වයන් වෙනුවෙන් හරි හඬක් හරි විදිහට නැගුණ නැති හින්දා තමයි මේ ලංකාවෙම තියෙන හැමදේනම අගවට රොක් වෙලා තියෙන්නේ. මේ MSME Chamber of Sri Lanka කියන ආයතනය වට රොක් වෙලා අද ඔවුන්ට තියෙන ප්‍රශ්න, ඔවුන්ට තියෙන ගැටලු, ඔවුන්ගේ යෝජනා අදහස් මේ සියල්ල ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක. ඉතින් අපි ඒක බොහොම කැමැත්තෙන් ආඩම්බරයෙන් අපි කියනවා අපි ගමන ඉස්සරහට ගෙනියනවා මේ එකමුතුකමින්. ඒ විද්දි අපිට තියෙන හැම ගැටලුවක්ම, අපිට තියෙන හැම ප්‍රශ්නයක්ම, අපිට තියෙන හැම යෝජනාවක්ම අපි මේ රටේ දේශපාලන බලාධිකාරියටත් යොමු කරනවා. ඒ වගේම සමස්ත ජනතාවටත් ඒ මගින් අපි පණිවිඩයක් දෙනවා. මෙතනින් කරන්න තියෙන දේ ඕගොල්ලනුත් කරන්න. අපවට එකතු වෙන්න. ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ගෙන්න. ඕගොල්ලන්ට ප්‍රශ්න ඇති.
බැංකුවකින් වෙච්ච ප්‍රශ්නයක් ඇති, මූල්‍ය සමාගමකින් වෙච්ච ප්‍රශ්නයක් ඇති, එහෙම නැත්නම් තව තැනකින් වෙච්ච ප්‍රශ්නයක් ඇති. මොකද අපි කිසිම දේශපාලන පක්ෂයක් නෙමෙයි. අපේ දේශපාලනය මේ රටේ ව්‍යවසායිකත්වය. අපි ඒක තමයි ඉස්සරහට ගෙනියන්නේ. ඒ නිසා අද මේ ගත්ත මේ අපේ පියවර අපි අනිවාර්යෙන් අපි ඉස්සරහට ගෙනියන මොන බාධක ආවත් ඒකට අපිවට රොක් වෙන්න ඔබ වෙනුවෙන් අපි අනිවාර්යෙන් කැප වෙලා ඔබට අවශ්‍ය දේ අපි කරලා දෙනවා. ඒ වගේම අපි ඊයේ අපි දැක්කා එක්සත් ජාතීන්ගේ ශුද්ධ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දිනය පැවැත්වුවා. ඒ සමගාමීව තමයි අපි මේ මාධ්‍ය තව ඉස්සරහට ගෙනියන්න ඕනින්ද අපි මේක කරන්නේ. ඒ තුලින් අපි හොඳ අපේ ව්‍යවසායිකත්වයන්ට හොඳ දැක්මක් අපි ලබා දෙනවා, පරිචයක් ලබා දෙනවා. අපි අලුත් ව්‍යවසායිකත්ව දර්ශනයක් මේ රට තුළ බිහි කරන්න තමයි අපි මේ පරමාර්ථය. ඒ සඳහා අපි අපේ ගමන යනවා. ඉතින් ඔබ සියලු දෙනාටම ස්තුතියි අපිවට රොක් වුණා. සුසන්ත මහත්තයා කිව්වා අපිත් එක්ක ඉන්නේ කවුද කියලා. ඒ කියපු නැති තව ගොඩාක් කට්ටිය එනවා අපිත් එක්ක ඉස්සරහට. ඒ සියලු දෙනාත් එක්කම අපි මේ ගමන යමු. බොහොම ස්තුතියි. අයිබෝවන් මම සංජය මහවත්ත සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ වාණිජ්‍ය මණ්ඩලය වෙනුවෙන් අද දවසේදී ආරම්භ වන මේ YouTube නාලිකාවට විශේෂයෙන්ම සුබ පැතුම් එක් කරනවා. ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ හඬ නිරන්තරයෙන්ම ගෙනියන්න ඉදිරියේදී මේ YouTube නාලිකාවට හැකියාවක් ලැබේවි. මම හිතන්නේ ඇත්ත මිනිස්සු ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වන ව්‍යවසායකින් ගණනාවක් තමයි මේ නාලිකාව එහෙම නැත්නම් මේ MSME චේම්බර් එක තුල දක්නට ලැබෙන්නේ. කිසිම ඇජෙන්ඩාවකට යටත් නොවි ඒ ප්‍රශ්න සහ මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ උන්නති වෙනුවෙන් කතා කරන ඇත්ත මිනිස්සු කණ්ඩායමක් හේතු වෙච්ච අවස්ථාවක් තමයි. ගොඩක් වෙලාවට මාධ්‍යයෙන් මේ හඬ ගෙන යාම බොහෝම අසීරු තත්වයක තමයි තියෙන්නේ. විවිධාකාර ගැටලු තියෙන පසුවට ඉදිරිපත් කරමු. ඒ අභියෝග බාධක මැඩපවත්වමින් අපගේම channelයක් හරහා යෑම උදෙසා ගත්ත මේ තීරණයට විශේෂයෙන්ම MSME චේම්බර් එකට මම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ ඔවුන් ඒ දේ කළා තියෙනවා අද දවසේදී මේ ආරම්භ වන channel එක ඔස්සේ. අපි නිරන්තරයෙන්ම හඬ නැගුවා. සමහර අවස්ථාවන් වලදී අපේ හඬ යටපත් වෙන බවක් අපිට දැනුණා. හැබැයි ඉදිරියේදී ඔබ සියලු දෙනා වෙනුවෙන් නගන හඬට නව මාධ්‍යයක් එකතු වෙනවා කියන එක දැක්කහම යම්කිසි සතුටක් අද දවසේදී ඇති වෙලා තියෙනවා. ඉතින් ඉදිරියටත් මේ ඇත්ත මිනිස්සුත් එක්ක අපි ඉන්නවා කියන එක මේ අවස්ථාවේ අපි කියා සිටිනවා. මම කෝසල විදානාරච්චි ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමේ සභාපති හැටියට මම මේ වෙනකොට තනතුරක් දරනවා. මම අද මේ සහභාගී වෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ වාණිජ්‍ය මණ්ඩලයේ පැවැත්වෙන සමාරම්භක උත්සවයට. මෙතනදී මේ වගේ යුනිටි එකක් මේ වගේ සංගමයක් අවශ්‍යතාවය දැන් පැන නැගීලා තියෙන මොහොතක තමයි හරියටම ඒව අවස්ථාව දැනගෙන අඳුනගෙන සුසන්ත මහත්මයා සහ ඒ පිරිස එකතු වෙලා මේ කරන ව්‍යායාම පිළිබඳ මගේ ඉස්සලම අපේ සංගම වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. මෙතනදී සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බැඳිලා ඉන්නවා 100%ක්ම බැංකු හරහා. ඒ බැංකු හරහා එකතු වීම තුළ බැංකු වලින් වෙන්න ඕන කාර්යභාරය පිළිබඳව නිවැරදි අවබෝධයක් අරගෙන කටයුතු කරනවා වෙනුවට අපිට මේ ඇවිල්ලා තියෙන ගැටලුත් එක්ක අපිට නියම දිශානතියකට මේ ගැටලු යොමු කරන්න අවස්ථාවක් මේ සුසන්ත මහතා මගින් මේ ඇති කරපු සංගමය පිටුහලක් වෙයි කියලා අපි හිතනවා. මම සුබපතනවා මේ සංගමය අද දින ආරම්භ කිරීම පිළිබඳව. මම අමිල ඉන්දික ලංකා සිනොපෙක් ඉන්ධන පෙරවුම් හල් ජාලයේ සමාජික. ඇත්තටම මේ අවස්ථාව සුවිශේෂී අවස්ථාවක් හැටියට සැලකනවා. මොකද අපේ රටේ ඉතාමත් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ උන්නතිය උදෙසා මේ සුසන්ත ලිනාචි මහත්මයා පළමු කොට ඒ කණ්ඩායම ආරම්භ කරන්න යෙදුණු මෙම සුවිශේෂී කාරණාව දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමට ඔබතුමන්ලා ගන්නා වූ මහඟු පියවරක මූලාරම්භයයි අපි සලකනවා. ඉතින් පළමු කොට ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර ජාලයක
සාඩම්බර හිමිකරුවෙක් හැටියට මම ඉතා සතුටින් මේ අවස්ථාවේදී මෙම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ එකමුතුවට සුභාශිංසනය කරනවා. ඒ වගේම තමයි කඩාවැටි ඇති අපේ රටේ ආර්ථිකය නැවත ගොඩනංවාලීමට මේ අපි හැමෝම එකට එකතු වෙලා ගන්නා වූ වෑයම 100%ක්ම යථාර්ථයක් හා සාර්ථක ඉලක්කයක් කරා ගෙනියන්නට සුසන්ත ලියාච්චි මහත්මයා ඇතුළු මේ සෑම සියලු දෙනාගේම වෑයම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකව රටේ දේශීය ව්‍යාපාරිකයා සුරක්ෂිත ස්ථාවර මට්ටමකට ගෙනීමට අපි හැමෝටම හැකියාව ලැබේවායි කියා අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. සුබ උදෑසනක් ඔබ සැමට. මම දේශීය වෛද්‍ය කැලුම් වීරසිංහ. මම අද මෙතනට ආවේ මේ අපේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංසදයේ YouTube channel එක පටන් ගන්නවා. ඒකට සුබ පතන්න. මේ අපි වෙනුවෙන් හැමදාම කතා කරන තුමිලන් මහත්තයයි සුසන්ත මහත්තයා එක්ක වෙලා මේ කරන කාර්යයට සුභාශිංසනය පතනවා මම. මේ අපි ඔක්කොම එකමුතු වෙලා මේ රටේ තියෙන ආර්ථිකයට යම්කිසි හයියක් දෙන්න පුළුවන් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සුබ උදෑසනක් වේවා. මම මධ්‍යම පළාතේ සංචාරක හෝටල් හිමිකරුවෙක්. ඉතින් අද ඇත්තටම ඊටාම සතුටු දවසක්. මොකද MSME Chamber of Sri Lanka අපේ එකමුතුවේ official YouTube channel එක අද ආරම්භ කරනවා. ඉතින් අපි දැක්ක පහුගිය දවස්වල මේ ව්‍යාපාරිකයන්ට තියෙන ප්‍රශ්න ගැන මාධ්‍යයෙන් බොහොම අඩුවෙන් තමයි මේ වාර්තා කරේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේක හොඳ අවස්ථාවක්. මොකද අපේ තියෙන ප්‍රශ්න මේක මේ මාධ්‍ය මගින් මේ රටේ මිනිස්සු දැනුවත් කරන්න හොඳ අවස්ථාවක්. ඉතින් මේක ඒ නිසා ඉතින් මේ කාර්යය වෙනුවෙන් මහන්සි වෙච්ච අපේ සුසන්ත ලිනාරච්චි මහත්මයාට සහ තුමිලන් මහත්මයාට සහ මේ අපි සංසදයක් සංගමයක් විදියට එකමුතු වෙලා ඉන්න සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාර්යයක් අද ආරම්භ කරපු එක පිළිබඳව. ඉතින් ඉදිරියේදී අපේ ව්‍යාපාරිකෝ ආරක්ෂා කරගන්න ව්‍යාපාරිකයන්ට තියෙන ප්‍රශ්න අපිට වෙන අසාධාරණකම් මේ සමාජයට මුදා හරින්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම හැමෝටම සුබ පතනවා. ඉතින් මේ අවස්ථාවට අපිට ආරාධනා කරාට සුසන්ත ලිනාරච්චි සහ තුමිලන් මහත්මයා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඉදිරියේදී අපිට හොඳ දෙයක් මේ සමාජයට මුදා හරින්න අපේ තියෙන ඇත්ත ප්‍රශ්න ඇත්ත තත්ත්ව ව්‍යාපාරිකයන්ගේ සමාජයට මුදා හරින්න අපිට හොඳ අවස්ථාවක් ලැබෙයි කියලා විශ්වාස කරන ගමන් මේ වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නියන වෙනවා. බොහොම ස්තුතියි. නම කියලා. මම මහනුවර කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සමාජිකාවක්. අද දින ආරම්භ කරන ලද MSME Chamber of Sri Lanka මේ සංගමයේ මගින් ආරම්භ කරන ලද මේ YouTube channel එක ඇත්තටම මේ ශ්‍රී ලංකාවට ඉමහත් ප්‍රයෝජනක් වෙනවා. මොකද අපි නොදන්නා තොරතුරු බොහොමයක් මේ තුලින් අපට ලබා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේට ආරම්භයට මූලිකත්වයේ දුන් සුසන්ත මහතාටත් තුමිලන් මහතාටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේට ඉදිරි ගමනක් යාමට තවත් ශක්තිය ධෛර්යය ලැබිලා හොඳ ගමනක් යන්න හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ උදෑසනක් වේවා. මම අමල් කොස්සත්ත වාහනානයන කරන්නන්ගේ සංගමේ සමාජිකයෙක්. අද දින මෙතන පවත්වන MSME Chamber of Sri Lanka මේ නව YouTube channel එකේ වැඩ කටයුතු අද ආරම්භ කරලා තියෙනවා. මේට සුසන්ත මහත්තයත් අපේ තුමිලන් මහත්තයත් සම්පූර්ණ සහයෝගය දක්වලා තියෙනවා. මම වැඩසටහන ඇත්තටම අපේ වෙනුවෙන් ගොඩාක් වැදගත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද අපේ ව්‍යාපාරික ප්‍රශ්න මේ YouTube එක හරහා මුළු ලංකාවටම දැනුම් දෙන්න පුළුවන් මාර්ගයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකට සම්පූර්ණයෙන්ම අපගේ සහයෝගය දක්වලා ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි සුබ පතනවා මේ ව්‍යාපාරයට. බොහොම